කවුරු හරි බලන් ඉතින් අත අරින්නකෝ මගේ අත. බල මගේ ගෑණියක සටනක් තෝලක් වෙන්න. මාමේ මට ආ කිලෝ එකක් දෙන්නකෝ. ඔන්න මේ බෑග්ගෙටම දෙන්න. කැකුළුද? ඔව් කැකුළු දෙන්න මාමා. මේකත් නයිට්ද? අනේ ඔව් මාමේ. ඒ ලබ්බෑ ඔයාට හින්ද නොදිබ්බ. අනේ හරි මාමේ. මම මේක ඉක්මනට දෙන්නම් හොඳේ. හරි මාමේ. මං ගිහිල්ලා එන්නම් මාමේ නම් හොඳේ. අංකේ මට උඩු එන්න හැදෙන්න ඕනේ. අවසර නැදේගේ තොප් බලන් දාලා බා. බැරි වෙන එකක් නැහැ නේ. විශ්ව අම්බුලුවා. කොහොමද මිනිසයා? අයියෝ කොහෙද අනේ ඇවිදින්නේ? කරක්කුත් වෙලා තියෙන වෙලාව යා එන්න කන්න ඕන. කොහොමද මම බට්ටි කරන් එන්න? තුවාලෙත් උද්ද ගන්න මන් දන්නවා. බට්ටි කවුන්. කරක්කුත් වෙලා තියෙන්නේ. මැනික පොඩ්ඩක් ඉන්න මම ඔයාලට පස්සේ කෝල් එකක් දෙන්නම්. හරි බුස්සර්ණන් බයි. සානිකා. කොහෙද යන්නේ? බැගට යන්නේ. මේ බෝගේ ලස්සන කෙල්ලෙකින් හරිද? කොමෙන් ඕන හැබා. බෝ රැක්ලස් වගේ බලා ගන්නකො. මේ සංකර. මොමින් ඉඳලා ටික දවසකින් මෙරිලා ආවි. ඒකත් මුකුත් ගහන්න කරගන්න. මම ඕව තැන කියෝ යන්නේ නැහැ බා. බලන්න මාත් එක්ක වරේ. මේ අහගන්න. මට මිනිහෙක් ඉන්නවනේ. මට ඕනේ නෑ ඔය වෙන මිනිස්සු. මට ඉන්න දෙන්නනේ පාඩුවේ. සුගිරින් එපා. හරිද? බෝගේ ලස්සන කෙල්ලෙක්. කොහොමද නෑ. අනේ හරිද? අතාරින්නකෝ. මේ ඒක තේරුම් ගනින්න. කවුරු හරි බලන් ඉතින් අතාරින්නකෝ මගේ අත. ඒ කියන්නේ මගේ යෝජනාව ඔබ අහක දානවා. මම කිව්වනේ මට මිනිහෙක් ඉන්නවා. මිනිහෙක් ඉද්දේදී මට ඕනේ නෑ තව මිනිස්සු. මං ඒ වගේ જાතිය ගෑණියෙක් නෙමෙයි. ඔයා හිතන්නේ නැතිනේ මං එහෙම જાතිය ගෑණියෙක් කියලා. කවදාවත් මගෙන් නම් එහෙම දෙයක් බලාපොරොත්තු වෙන්න එපා. ඵලයන්කෝ බලමු මොකක්ද වෙන්නේ කියලා ඉස්සරහට. අලුමානේ චමොත් පුතානේ. මොක පුතේ? අයියෝ කෑ ගහන්න එපානේ පණ යනකම්. මේ පොඩ එන්න වැඩක් කිය. මොකෝ පුතේ මොකෝ? මම බලා ගන්නකෝ. මං ඉන් එන්නම් මාමේ හොඳේ. හරි. මම කියලා නම් කියන්න එපා හොඳේ. නෑ මං කියන්න කියන්න හරි. වට ගෙදරද? මම මේක බොස්නේ බා. අනේ මට තේරුම් ගන්න. වෙලා ඉන්න තිබුණානේ බං ඔබට. ඔච්චර දුක් විඳින මං ගෙදර ඉන්නේ කියලා. සල්ලි දෙන්නම් ඔයාලට. අනේ මහත්තයෝ අතාරින්නකෝ මගේ අත. මම කිව්වනේ මහත්තයෝ මට මිනිහෙක් ඉන්නවා. ඒ මිනිහෙක් දැද්දි මට ඔය වෙන මිනිස්සු ඕනේ නෑ. මහත්තයා හිතන්න එපා මං එහෙම ගෑණියෙක් කියලා. මම මගේ මිනිහට ආදරේ මහත්තයෝ. මං එහෙම ගෑණියෙක් නෙමෙයි. ඔබ ආදරෙන් එකේ කියන්නේ. මහත්තයෝ යනවා යන්න. තාත්තේ කෝරයා හමුවද නම් හොඳටම මහන්සි අප්පා. ඇයි වැඩි වෙලයි? තාත්තේ මේ කෑ ගහන්නේ. කෑ ගහන්නේ? බයිතර නම් බය දෙර්ම නොදන්නා කියලා. මට ආරංචි නැතේ කියලා මං ගෙදර හිටියද? රන්න මකු නට මෙතයි නා. මොනවද තාත්තේ මේ කියන කතා? මොනවද? මට මුකුත් අහගන්න බෑ. මොනවද කියන කතා? ඒකද කියලා ළඟට බිප්පියක් කියන්නේ. බල මගේ ගෑණියක සටනක් තෝලක් වෙන්න. ඒකනේ පත්නිය අම්මතායි කිව්වේ ඇවිත් දේවාල්. ආ මොකද බලවත් ගෑණිය. අනේ මොකද මොකද
මිනිහෙක් නැතුව ගෑණියෙකුට ඉන්න බැරි කම නෑ තාත්ති මේ ලෝකේ. මට පාරනකොට කොච්චර මිනිස්සු කතා කියනවද? ඒ ඔක්කොම මං අහගෙන ඉන්නවා. මිනිස්සු එමම බලාගෙන ඉන්න මිනිහෙක් නෑ කියලා කිව්වා. ඔබ ගෑනිට මොනවා හරි කතාවක් කියන්න. ඔය වගේ වචන කියන්න එපා තාත්තේ. තාත්තා දන්නේ නෑ මම මෙයාට කොච්චර ආදරෙයිද කියලා. මේ ලෝකේ ඕනම ගෑණියෙකුට පුළුවන් පිරිමි නැතුව ජීවත් වෙන්න. අනික මගේ මිනිහට මොනවක්වත් වෙලා නෑනේ. මේ ඉන්නේ හදි. මට මේ ඉන්න එක හොඳට මැති.